ඒකෙන් තමයි මම ඉස්සලා මේක තමයි මම අරගෙන ෆීල්ඩ් එකේ ගිහිල්ලා ගත්ත ෆොටෝස්. ඒතකොට ඒ කාලේ ඉඳන් කියන පොඩි කාලේ ඉඳන්ම අලියත්තුන්ගේ පින්තූර ගන්න හරි කැමැත්තක් තිබ්බා. අලියත්තු බලන්න යන පොඩි කාලේ ඉඳන් පෙරහැර කාලට 2012 තමයි ඔෆිෂියලි ටැග් එකක් දාගෙන පෙරහැර ටික ෆොටෝ ගන්න එන්නේ. මීඩියා පාස් එකක් අරගෙන මම මුලින්ම ගත්තේ 2021 කොවිඩ් අවුරුද්දේ. අතර මම 2012 ඉඳගෙන 2022 දක්වා මාලිගාවෙන් මාධ්‍යංශ නිකුත් කරපු පාස් ටික මම ඒක තියාගෙන ඉන්නේ. දුගුණ මහා කතරගම දේවාලේ පෙරහැරටත් ඊට අමතරව අපේ කෝට්ටේ රජමහා විහාරයේ කෝට්ටේ පෙරහැරට ගංගාරාමේ නවම් පෙරහැර ගඩලාදිනිය විහාරයේ ගඩලාදිනිය පෙරහැර වගේ පෙරහැර කිහිපයකටම සම්බන්ධ වෙනවා. නෝර පෙරහැර තමයි මම ගොඩක් වෙලාවට ජාරුපකරණයේ ලක් පින්නේ මගේ. එක එක ඇතාගේ දල එක එක විදිහයි වෙනස්. ඒතොර අපි ගොඩක් ඇත්තුන්ගේ ලේසින් අඳුර ගන්න පුළුවන් දල දෙකෙන් තමයි. බාහිරව කන්දේ බුදු පිළිමයත් එක්ක එකතු කරලා කතාවක් ගොතන්න පුළුවන් වෙන්නේ ඒකෙන් තමයි. ඇතුලේ ෆොටෝස් ටික ගහලා ඊට පස්සේ කැමරාවත් අරගෙන දුවගෙන එන්න ඕනේ. ඇතා බහින්න කලින් මේ එළියේ ඉඳන් ෆොටෝ එක ගන්න. මේ වීදි සංචාරය කරනකොටත් ෆ්‍රන්ට් ෆේස් ෂොට් එකක් ගහුවේ මම තමයි ඉස්සලා. කියන්නේ උදාහරණයක් ගත්තොත් ඉන්දිරාජා සඳකලා බහිනකොට ෆොටෝ දෙකක් ගන්නකොට ඉන්දිරාජා බහැලා ඉවරයි. මං ආස්ම ෆොටෝ ගන්න කතරගම වාසනාව හස්සි රාජාව. ගාම්භීර ගතියක් අර ඒක අපි කියන්නේ මංගල සද්දාන්ත ඇත්තු කියලානේ. ඒ වගේ ලුක් එකක් ඒ වයිබ් එකක් එනවා වාසනාවේ ගන්නකොට.